පුළුවන් දුවේ පුතේ අලුත් දෑ නොතැනෙන ජාතිය ලොව නොනැගී. අපේ මේ concept එක මේ උදාර පරමාර්ථය ඇතුව අපිට නැති වී ගියපු සංස්කෘතික දායාදයක් අපි අපේ මේ දරුවන් වෙනුවෙන් දායාද කිරීම තමයි මේ වැඩසටහනේ පරමාර්ථය. ඒ අනුව දැනටමත් අපි මේ වීඩියෝ කීපයක්ම මුදාහැරලා තියෙනවා නැත්නම් යොදලා තියෙනවා කුඩා දරුවන්ගේ අභිමානවත් විදිහට අතීතයේ සිදුවෙච්ච දේවල් නැවත කල්පනා කරලා ස්වතන්ත්‍ර බුද්ධියට මොකද වුනේ කියලා තේරුම් ගත්තයින් පස්සේ මොනවා හරි අලුත් සොයා ගැනීමක් තුළින් දරුවන්ගේ අභිවෘද්ධිය කොහොමද අපේ ජාතියක් හැටියට අපි දියුණු කරන්නේ කියන එක තමයි පරමාර්ථය. ඒ අනුව අපි පුංචි දේවල් අත්හදා බැලීම් කරන්න දරුවන්ව පෙළඹවීමක් වශයෙන් මේ සූර්ය බල ශක්තිය යොදාගෙන කොහොමද ජලය පිරිසිදු කරගන්නේ කියන එක යටතේ මුලින්ම අපි පුංචි දෙයක් දරුවන්ට විද්‍යාව ඉගෙන ගන්න දරුවන්ට හදා ගන්න ක්‍රමයක් කිව්වා. ඒක තමයි solar water purifier එක. ඒ අනුව අපේ මේ දූල පුතාලා මම හිතන්නේ මේ වෙනකොට ඒක උත්සාහ අරගන්න ඇති ඒ යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් වුණා නම් කරුණාකර පහලින් ඇති මගේ දුරකථන අංකය ඒකට යොමු කරලා ඕන දෙයක් විමසුවොත් එහෙම නැත්නම් ලියලෙව්වොත් මට පුළුවන් ඒ හැම පුතේකටම උපකාර කරන්න විද්‍යාත්මක කොහොමද ඒක පදනම කියලා තියෙන්නේ. අද කතා කරන්න යන්නේ හුඟා ගම්පද නොදියුණු පළාත්වල වතුර මඩවලවල් තියෙනවා. දැන් විශේෂයෙන්ම පොළොන්නරුව මේ මොඩරාගල වගේ පැති ගත්තම මේ දවස්වල ඉතාමත් විශාල වශයෙන් මේ දුෂ්කරතාවලට මිනිස්සු මුහුණ පානවා. ඉතින් මට හිතුණා මේ දූල පුතාලට මඩවලක් වුණා. විශාල මඩවලක් වුණා පුළුවන් පොලිතීන් වලින් ඉතාම සාර්ථකව මේ මඩවලේ තියෙන ජලය පිරිසිදු කරන උඩට අරගෙන නැවත වලක් ඒ වටේට අපිට ටැංකියකට යොමු කරගන්න ක්‍රමයක්. ඒ අනුව මම අද මේ දෙවෙනි කොටස වශයෙන් පිරිසිදු කරන ක්‍රමයේ දෙවෙනි කොටස වශයෙන් අද මම කියා දෙන්න යන්නේ කොහොමද ඊටමත් දුෂ්කර පළාතක ගඟක් ඉදිරිය ගියොත් ඊට පස්සේ පුංචි මඩවලවල් තමයි මෙන්න මේ වගේ ඉතුරු වෙන්නේ බිම පැලිලා ගිහිලා ඊට පස්සේ මේ වගේ වතුර වලවල් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් දැන් අපි කොහොමද මේ වගේ එකකට කිට්ටු පහදින මිනිස්සු දැන් මේ නැති වුණාට අප්‍රිකා වගේ රටවල බොහෝ මාර්ගෙන් තමයි පොල්කට් වලින් මඩ වතුර පෙරලා අරගෙන තමයි රෙදි කෑල්ලක් දාලා බොන්න ගන්න. නමුත් අපිට වාසනාවකට වගේ මේ වගේ පරීක්ෂණ කරලා සොයාගත්ත දත්ත අනුව අපේ දරුවන්ට මෙන්න මේ දේවල් ටිකෙන් කෙරුවොත් මේ දේවල් කටයුතු හොඳට කරොත් එහෙනම් මේ දරුවන්ට මඩ වතුර නොබී හොඳට පිරිසිදුව ජලය පානය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මොකක්ද අපි කරන්නේ කියලා බලමු. දැන් මඩ වලක් තියෙන තැනක් තමයි මේ හරිය ජලය තියෙන්නේ. මේ ජලය තියෙන මට්ටම. එතකොට මෙතෙන්දී අපි ලී කෝට්ටක් මෙහෙම මෙතෙන්ට සම්බන්ධ කරනවා. කාටත් පුළුවන් දෙයක්. ඊට පස්සේ සුදු පොඩි ටිකින් අරගෙන මේකේ අපිට මෙන්න මෙහෙම කුඩයක් විදියට මෙහෙම යවන්න පුළුවන්. දැන් මෙන්න මෙතන අපි පොඩි අගලක් කපනවා. මේ අගලේ හැබැයි මේකේ තියෙන්න ඕන මේ වතුර පිරිසිදු වෙච්ච වතුර මේකට එකතු වෙනකොට ඒ කියන්නේ දැන් මෙහෙම තියනවා නම් මේකේ වටේ තමයි මේ කියන කාරණේ තියෙන්නේ. දැන් මෙතන වතුර ඔන්න ඔහොම තමයි පේන්නේ. හොඳටම බලාගන්න. දැන් මෙහෙම මේවා වාෂ් වෙලා යනවා. මේ මඩ වතුර මේක තමයි අපි පොලිතින් එක දාන්නේ මඩ වතුරේ යටට දාලා දැන් අර එදා කරපු පරීක්ෂණය මතකලා මේක බොහොම සරල පරීක්ෂණයක්. දැන් මේකේ කළු පොලිතින් එකක් දාලා දැන් මේක උඩ තමයි වතුර තියෙන්නේ. පොලිතින් එකක් නොදැම්මත් මේ වාෂ් වෙන වතුර අපි එකතු කරගන්න ක්‍රමයක් තමයි මුළු දවසේම මේ එකක් තිබුණොත් උදේට මේ කාලුව දිගේ වතුර පිරුණම කියනවා. ඉතින් මේ පිරිච්ච වතුර ටික තමයි අපි එකතු කරගන්න ඉතමත් පාවිච්චි වෙන්නේ. මෙතන ගැලුම් 10ක් 15ක් වෙන්නත් පුළුවන් 20ක් 30ක් වෙන්නත් පුළුවන්. ඒක හදාගන්න තමයි මෙතන අපිට පහසුම ක්‍රමය තමයි මේ අගලක් මේ විදිහට කැපුවොත් ඒ අගලේ පොලිතින් එකක් මෙහෙම අපිට දාන්න පුළුවන්. මම කියන එක තේරෙනවද හැමෝටම? එතකොට මේ පොලිතින් එක උඩ තමයි මේ වතුර රඳන්නේ.
දැන් මේ වතුර ටික එතකොට බිලිටි හැදිලා වාෂ්ප වෙලා උඩට යනවා මේ රත් වෙලා මේ බොහොම රස්නේ කියන පළාත් මේව හරියට මෙන්න වාෂ්ප වෙලා මෙතනින් බිලිටි හැදෙනවා. බිලිටි හැදෙලා මේව දිගටම පල්ලෙහාට. අන්නේ පල්ලෙහාට එන කොටසේ මේ අපි මේ දැන් මේක කෝට්ටක් මෙතන ගහලා තියෙනවා. අපිට කෝටු මෙහෙම කීපයක් ගහන්න පුළුවන් නම් ඒ කෝටු මේ දිගේ ඇවිල්ලා මේ කෝටු කියන ස්ථානයේ ඇවිල්ලා මෙන්න මෙතන තමයි වතුර රැඳෙන්නේ. මේක ගැන තවත් පුතාට අධ්‍යයනය කරන්න ඕන නම් මේ වගේ පුංචි ටිකක් කරලා බලන්න. එතකොට මේක හරිය පහසු දෙයක් මේ විදිහට වතුර එකතු කරගන්න. හොඳයි. අපි එතකොට මේකේ මේක වැඩි වෙනස් විදිහකට තවත් බලුවොත් අපිට තේරෙන්න ඕන දැන් මුහුදක උනත් අපිට මේ වගේ බෝලයක් විදිහට හදාගන්න යම් කිසි දෙයක් තියෙනවා නම් පොලිතින් වලින් මෙහෙම කම්බි රවුමක් හදලා බෝලයක් වගේ හදාගන්න කියන මේ කාරණේ මේ විදිහටම කරන්න පුළුවන් මුහුදු වතුර මේ විදිහේ මේකේ දිගේ ඇවිල්ලා මේ විදිහට හැදලා මෙහෙම ඇවිල්ලා මේකේ කළු පොලිතින් එක තියෙන්නේ මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ ගටර එකට නැත්තම් මේකට එනවා. ඊට පස්සේ මෙතනින් අපිට ටැප් දාලා මේ උණුතැන් වලින් මේ පීඩ තියෙන වතුර ටික ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔය සරල ඇටමක් හදාගන්න හැටි තමයි මේ කියන්නේ. මේවා මේ අය හදා බලන දේවල් මේවා දෙලින්ම රිසල්ට් එක අපිට ලබා ගන්න පුළුවන් දේවල්. ඒක නිසා මම හැම දෙයකම මේවා එක්ස්පෙරිමන්ට් මට්ටමේ නැත්නම් පරීක්ෂණ මට්ටමේ විතරක් තියෙන දේවල් මේ ලෝකෙ දැනට ප්‍රයෝජන ගන්නවා. හැබැයි ඒක අඩු ප්‍රමාණයක් තමයි ප්‍රයෝජන ගන්නෙ. මොකද මේක ලෝ කොස්ට් ටෙක්නොලොජි එකක්. දැන් මේක වැඩි දියුණුවයි කියලා අපි හිතන් ඉන්නේ මැෂිනරි. හැබැයි මැෂිනරි වලට අපේ රටේ උනත් වෙන රටක උනත් කරන්ට් එක යනවා. ඊළඟට මැෂිනරි වලට විරාපන විශාල මුදලක් මේ තුල අපිට ඉතිරි කරගන්න පුළුවන්. අපේ ගම්බද දරුවන්ට එවැනි ගම්බද ඉන්න මිනිස්සුන්ට බොහොම පහසුවෙන් වතුර ටික ලබා ගන්න පුළුවන් වැඩි වේදමක් නැතුව. මේ පොලිතින් ආවටයක් තුනේ. ඔන්න එහෙනම් අද මේ තුල පුතාලට අපි අවසාන වශයෙන් කියන්නේ දැන් පළවෙනි එක අපි කිව්වා water purifier එකක් හදන box type slant type ඒක box එකක් වගේ හැබැයි ඒක slant type මෙහෙම මතකයි මේ පුතාලට කාටත් දුර පුතාලට මෙතනින් අපි පණින් එකක් දාලා මෙතනින් මෙහෙම මේක තමයි වතුර ජරා වතුර මෙතනින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක ටැංක් එකක් විදිහට ටැංක් එකට පොම්ප කරලා ගත්තොත් මේක අපි සිමෙන්ති වලින් හදනවා. පොඩ් එකට හිතුව මේක සිමෙන්ති වලින් හදනවා. එතකොට මේක මොකද අපි කරන්නේ? මේක සේරම කළු වදිනවා. කළු සිමෙන්ති දෙනවා කළු වදිනවා. එතකොට මෙන්න මෙතන මේ පීලට අපි එක්ස්ප්ලෝර් බටයක් අඟල් දෙකක උනත් අඟල් ඒ ප්‍රමාණය අනුව මේ ගන්න ප්‍රමාණය අනුව අඟල් දෙකක වගේ බටයක් ගත්තොත් මේක ඇතුලේ මේ වතුර පිටිය ඇතුලේ මෙහෙම තමයි මේ දිගට තියෙන්නේ. මේක ගැඩවල වලින් හදන්න පුළුවන්. එතකොට දැන් මේක ගන්න තේරෙනවනේ මෙන්න මේ විදිහට මේකෙන් වතුර ඇවිල්ලා මේකට යනවා. මේක වැඩි වතුර තියෙනවා නම් මේ ප්‍රමාණයට වැඩි වතුර තියෙනවා මෙතනින් යන්න අවුට්ලෙට් එකක් හදන්න පුළුවන්. මොකද මේ ප්‍රමාණය වැඩි වුණාම ඒක වාෂ්ප වෙන්නේ නැහැ. ගොඩක් ගැඹුරු විදිහට. ඒකට මේකේ කළු මේ හදලා තියෙනවා. ඉතින් මේ ඇටවුම අලුත් පරීක්ෂණයක් කලේ මම සොයාගත්ත මේ charcoal bed system කියන එක. ඒ තුල මේකේ efficiency එක මේකේ පරීක්ෂණාත්මකව අපි ඔප්පු කරා මේකේ ඉක්මනින් සිදු කරගන්න පුළුවන් කියලා. coconut shell charcoal නැත්නම් පොල් කටු අඟුරු ලිපේට් දාන පොල් කටු අඟුරු ආන්නේ මේ සර්ෆේස් එකේ දාන්න. ඒකට මේකේ දාපු ඒ තුල මෙහෙම දැන් පේනවා ඇති මේක ඇතුලේ සම්පූර්ණයෙන්ම ජරා ආලකින් ගත්ත වතුර නාගස්තන්නේ මේවා පියුරිෆයි කරලා අපි දරුවෝ 25 දෙනෙකුට එදා බොන්න දුන්නා. ඉතින් මේ එලිමෙන්ටරි ග්‍රේඩ් එකේ ඉන්න පුංචි ළමයි ටික ඊළඟට තවත් පෙර පාසලක ළමයි ටිකකට මේ එදා 1991 වර්ෂයේදී එතකොට නගරාධිපති චන්ද්‍රාරණාද කියලා එතුමියගෙන් අවසර අරගෙන මේ බිල්ඩින් එකක් උඩ මේයර් විදියට නගරාධිපතිනියගේ අපිට අවසරය ලැබුණා මේවක් හදන්න. ඉතින් ඒක හදලා ඒ ධර්මයට අපි ප්‍රදානය කරා මහාචාර්ය ශ්‍රී පොණ්ණම්බෙරු මැතිතුමායි. ඉතින් මේවා ඉදිරියට ගෙනිච්ච කවුරුවත් නැහැ. එච්චරයි ඒක කරා
ආණ්ඩුවෙන් හරි වෙන දැනකින් හරි එදාට පුරා දේවල් වලින් එහෙම කරේ නැහැ. ඉතින් නමුත් දැන් මම ඉල්ලා සිටින කෙනෙක් මේ වගේ දේවල් දැක්කම අනිවාර්ය අපේ දුව දරුවන්ට මේ වගේ දේවල් නිෂ්පාදනය කරන්න හැකියාව ලැබෙනවා. එයන් සිවින්ටින් උනත් මේ වගේ එකක් හදලා තමන් තියෙන මඩ වගුරක් උනත් මේ වගේ එකක් හදලා හැබැයි ඉහළට පොම්ප කරලා තමයි මඩ වගුරේ වතුර අරගෙන තමයි මේක කරන්නේ. එතකොට ඔන්න අදට මේ ටික තේරුම් ගත්තොත් සරල සංසිද්ධියක් කොහොමද අපේ වාසියට හරවගෙන ජලය නැති දුෂ්කර පළාත් වලට මේ දුව දරුවන්ට හොඳ පානීය ජලය ටිකක් ලබා ගන්න. එහෙනම් ඔන්න අදට අපි සමගන්නවා මේ පිළිබඳව යම් කිසි ගැටලු සහිත දෙයක් තියෙනවා නම් මේ දුව දරුවන්ට මම ඉල්ලා සිටිනවා අපිට සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම අපේ පහලින් තියෙන කමෙන්ට්ස් දාලා Tamanට උගනා දේවල් ටික ඉල්ලන්න. එතකොට මම ලියලා මෙයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි නැවත හමු වෙන්නේ සූර්ය බල ශක්තිය උඳුන් පිළිබඳව කුකර නැත්තම් සූර්ය බලයෙන් කොහොමද කෑම උයන පිහන දේවල් කරන්නේ කියලා. දැන් මේකේ මහා වාස් සබ්ජෙක්ට් එකක්. මේක බොහොම විශාල වපිරිසක් තියෙනවා මේකට. දැන් මේ විතරක් නෙමෙයි ඩීසැලිනේෂන් කියනවා. ඩීසැලිනේෂන් කියන්නේ මහා විශාල වගුරු මුහුදු වතුර තියෙන බිම් වල පවා වතුර පිරිසිදු කරලා ගන්න පුළුවන්. ඒට අමතරව මේවා දැන් ඉන්දියාවේ දැනට තියෙනවා පුෂ්කරමාන්තයට මේ වෙලාවගෙන මුහුදු වතුර විශාල ටොන් ගාණක් පියුරිෆයි කරන්නේ මේ සිස්ටම් එකට. එහෙම කරලා මිනිස්සු අඩු වේදමකින් පුෂ්කරමාන්තයට මේ ජලය පොම්ප කරලා ගන්නවා. දැන් මම ඊළඟට කියන්න යන්නේ අපි කොහොමද කේරළ ප්‍රාන්තයේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු දසලක්ෂයක් මිනිස්සු සූර්ය බල ශක්තිය උණුන් පාවිච්චි කරලා ඒ මිනිස්සුගේ ජීවිත සාර්ථක කරගෙන තියෙනවා. මේක ඕනම දරුවෙකුට කුංචි කාලෙදිම මේ අවබෝධය ලබා දුන්නොත් ඒ අය මේ සෝලර් බොක්ස් කුකර් එක හදලා Tamanට ප්‍රයෝජන ගන්නවා වගේම අනිත් අයට ප්‍රයෝජන ගන්න කියා දෙයි කියලා මගේ බලාපොරොත්තු. ඊළඟ දවසට අපි නැවත වීඩියෝකින් හමු වෙනට ආයිබෝවන් ඩියුටේ. එහෙනම් සෝලර් කුකර් එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.